දිලා දාලා සාප්පුවට. කායි දෙන්න දැන් සහයෝගෙන්ද කන්නේ? ඔව්. ඈ? එහෙනම් 2000ම ගන්න නෑ නෑ. නෑ. දෙන්න තරකට කන්න ඕනේ දැන්. මෙයාට බිස්කට් එකක් දෙන්නම්. පන්ති අපි දෙන බෙදාලා මේ පන්ති කියන්නේ මට 5000ක් ගන්නම්. මම නිකන් ඵලෙ. මම නිකන් Hi guys, මෙතන තියෙන රුපියල් 2000. හරි ඉතින් මේ පැත්තෙන් ඉන්නවා අපේ තරංකරුවන් දෙන්න. අද තියෙන බිස්කට් චැලෙන්ජ් එක. බිස්කට් ක්‍රීම් කැකර් ප්ලේට් එකයි චොකලට් බිස්කට් ප්ලේට් එකයි දෙනවා. දෙන්නටම වෙන වෙනම දාලා තියෙන ප්ලේට් දෙක හතරක්. අද මේ ක්‍රීම් කැකර් ප්ලේට් එක ඉස්සරහම කන්න ඕනේ. ඒව තමයි මේකේ තියෙන රූල්ස්. ක්‍රීම් කැකර් ප්ලේට් එක ඉස්සරහම කාලා ඊට පස්සේ චොකලට් ප්ලේට් එක කන එක්කෙනාට අපි දෙනවා රුපියල් 2000කට ආගේ. ඉතින් අපි කතා කරලා බලමු දෙන්නත් එක්ක. ඔයාලා මොකක්ද මේ තරංග ගැන කියන්නේ? තරංගේ හොඳයි මේ රුපියල් 2000 වගේ තමයි. ඔයාලා ඇත්තටම තරංගේ නම් හොඳයි 2000 ගන්න සාප්පුවට. හරි ඉතින් අපි තරගේ පටන් ගමු. 2000 මෙතනින් තියලා දෙනවා. දිනන කෙනාට ගන්න පුළුවන්. හරි එහෙනම් අපි චැලෙන්ජ් එක පටන් ගමු දැන්. පටන් ගන්න. ඛණ්ඩ. ඉතින් අපේ තරංකරෝ කනවා මේ බිස්කට් ඕම කාලාද දිනන්න පුළුවන් නේද? කාමලායි. කන්න. තාම මේ ක්‍රීම් එක නේ. ඔබල අන්න. පොඩ්ඩයි ඉඳී. කන්නේ නෑ. ඉතින් සපෝට් එක දෙන්න. සමස්තද 2000ට. දෙන්න 2000. දිනන ගන්න තියෙන්නේ. ඩක්ටර් යූවා. කෑව ගත්තා. ඩක්ටර් යූවාද? ක්‍රීම් එක හිත විදිහට කන්න බෑනේ. බෑනේ. අරගේ ඉවර කරන්න සපෝට් එකක් දෙමු. ඔයාලා නම් මෙහෙම දෙයක් කරලා දෙන්න. කොහොමද? මේකෙන් දෙන්නගෙන්ම සමාන විදිහට බිස්කට් අයින් කරන්නම් අපි. ක්‍රීම් එක කන්න අමාරුද? ඔව්. ඈ සමාන විදිහට බිස්කට් අයින් කරන්නම් 1000ක් අඩු කරනවා. තාග්ගේ. මොකද කියන්නේ? ඔන්න. කැමති නම් කියන්න. කැමති නම් කියන්න. ඔන්න. එපාද? මොකද ඉඳලා තියෙන්නේ? චොකලට් බිස්කට් කන්න ඕනේ. ඔව් බා. සංගත කාපන්. කන්න බෑ. එහෙමම. මම එහෙම නෑ. ඔබ තමයි කාපන්ක් ගා. බිස්කට් වැඩි වෙනවද මන්ද බා? යකින් දිනවද? මේක නම් මොකක් හරි හොර දින්නේ නැති නේ. නෑ ඒක හොර දින්නේ නැහැ. මේ මම බගෙන් එක්කෝ වැඩිපුර දාලා දෙනවා. කැතවල ගන්න නේද? ඔව්. මම වාඩි. කාබල ඉතින්. ඔයා කියන්නේ කොහොමද නිකන් පොඩ්ඩක් ඉන්නේ. එදෙන්න වැඩි වුණාද මන් දන්නේ නැහැ තමයි ඈ මටත් එකයි. මේ මසාල දාන්නේ මම වැඩිපුර කෑවා. කාලා තියන්නේ නෑ යන. වීඩියෝ බලන්න. මම කියන්නේ සපෝට් එකක් දීලා 500ක් අඩු කරන්නද? එපා. දිලා දාලා සාප්පුවට. කායි දෙන්න දැන් සහයෝගෙන්ද කන්නේ? ඔව්. ඈ? එහෙනම් 2000ම ගන්න නෑ. නෑ. දෙන්න තරකට කන්න ඕනේ දැන්. මෙයාට බිස්කට් එකක් දෙන්නම්. බිස්කට් මම නම් ගන්න. යදි. වැඩිත් එක. ඔයාලා මම දෙන්න ඕන. කාබල. කොහොම ගන්නද බෑ ඉතින්. ඔබ යටට දාලා එකට කනවා බලහල්ලා බිස්කට් දෙන්න. මේ යටිමුත් දාලා බිස්කට් හංගනවද කොහෙද? ඉර වෙනවා. පොඩ්ඩක් ඉර වෙනවා. ටික මේ ඉවරයි. ඔක්කොම බාග් ඉවරයි. වතුරක් ඉවරයි. සිල්වර් උණු කරලා ගත්තොත් ඔව් උණු අංගාලා චොකලට් ටිකක් කන්න පුළුවන්. උණු කරලා නිමලා ආයෙ උණු කරලා දී. වැඩේ ගන්න මොකද හිරෙනවනේ. කැමති නම් කියන්න වල දෙන්න කතා කරලා. නෑ නෑ. දෙන්නගෙන්ම සමසේ බිස්කට් අයින් කරලා 1000ක් අඩු කරමු. මම ගන්න නෑ. මොකද්ද? නෑ අන්න පුළුවන්. අපි දැන් තමයි මෙහෙම කරමු. මම 2000 ගන්නකො භාගයක් දෙන්න. මේකේ භාගයක් කරලා දෙන්න.
දැන් කොහොම හරි එක්කෙනෙක් මේකත් කාලා ඉවර කරන එක්කෙනාට තමයි 2000 දිනන්න පුළුවන්. මෙහෙම කරමුකෝ. මාරිසෝ. ඉඳපන්කෝ. ඇයි? කොහොම හරි තරගේ එක්කෙනෙක් ඉවර කරන්න ඕනේ. ඒ කෙනාට 2000 දිනා ගන්න පුළුවන්. යම්කෝ. මගේ මේ බීම එකක් දිලා නෑ ඒක කමන්නේ. ඒක තිබ්බත් කමන්නේ. මේක තිබ්බත් කමන්නේ. වතුර එකයි බීම එකයි නිකන් හිර වෙනවට දීලා තියෙන්නේ. හිර වෙලා නෑ. අරයනම් ඉතාමත් ළඟයි තරගේ දිනන්න තව පීන් කැකර් එකක් ගත්ත ඒක චොකලට් ලවණින් ගිලා වැඩ කරන්නේ. බලමු කුජී සයිඩේද? චොකලට් ගිල යන්න තියෙන අර ටික. මොකද්ද මේක තරග ගැන හිතන්න තියෙන්නේ කියපන්. අදහසක් කියපන්. මේ ඇති වගේ නේද? ඇතිද කියන්නේ? මේ ඇතිද? ඉතින් චොකලට් එක මාරු මොකද? දෙදාගෙන මොකද කරන්නේ? කාලා අරකට කාලා බැරි නෝ. බොරු රුපියල් 10ක් වත් නැති වෙනවනේ. ඔන්න ඔකයි වෙන්නේ. ඒක තමයි ප්‍රශ්නේ. එතකොට දැන් මොකද කරන්න කියන්නකෝ? මම කියන්නේ මේක නවත්තලා 10ක් අඩු කරලා පන්ති අපි දෙන බෙදාගන්න මේ පන්ති කියන්නේ මට 1000ක් ගන්න. මම නිකන් ඵලෙ. මරණ එක යන්නේ. ඒක කමා වැඩි කරගන්නනේ. නෑ ඒක නෙමෙයි ප්‍රශ්නේ. අර දාරක කන්නත් බෑනේ. මට පුළුවන් දාරක කන්න. ඒකත් දින බලන්න. මේක නවත්තමු. වටිනවා. ඈ? ඔව් මොකටද බැරි වෙලා ජීවිතේ නැති වුණොත් එහෙම. ඒක බල මෙන්නදී. අන්න බල්ටික මුඩ ගෙදර යන්න දෙන්න ඕන. යා. හරි ඉතින් guys මේ විදිහට තමයි මේ බිස්කට් චැලෙන්ජ් එක යන්නේ. යන්න ගමන. මේ තරම් කරුවා දිනෙන් ආසන්නයි. කතා කියන්නේ යා. ඉක්මනට කන්නේදී. යා තාතයාට මොකක් හරි දුන්නා නේද? මට දැන් ගිලෙන්නේ නැහැ. දෙන්න සාකච්ඡා කරා යන්නේ බිස්කට් භාගයක් අයින් කරලා 10ක් අඩු කරනවාද කියලා. මොකද කියන්නේ? මම කරමුද? මම නම් කැමති. එක්කෙනෙක් කැමති නැහැ මොකද මෙයා සෑහෙන්න ඉවර කරලා තියෙන බිස්කට් එකේ. තව ටිකයි යාට තියෙන්නේ. ඉතින් කරනොත් එහෙම කවන්න. යද්දා වටිනා වෙන්න රක්කවල. දැන් හිරලා තියෙන්නේ. හරියනම් කෙලින්ම ක්‍රීම් කැකර් දෙක අයින් කරලා ඔය එම කරමු. මෙයා ගොඩක් කාලනේ ඒතකොට මෙයාට අවාසිනේ. මට වාසි උඹ කාපන් කියන මේ ගාන. එහෙනම් මේ තියෙන ගානට මෙයාගේ ප්ලේට් එක අයින් කරනවා. මෙයාගේ ප්ලේට් එක අයින් කරලා අර තියෙන ගාන මේ තියෙන ගානින් ඔයාගේ අඩු කරනවා. එහෙම තමයි කරන්න වෙන්නේ නේද? ඒත් ඉතින් ඉරේලා මැරි යනවනේ. ඔයා කැමතිද දැන් අර ප්ලේට් එකයි මේ ප්ලේට් එක දෙකම අයින් කරලා මේකට යන්න? නෑ දුනේ. එතකොට මේ ප්ලේට් එක අයින් කරොත් අරගේ ඉතුරු වෙනවා මේකට වැඩියෙන් තියෙන ගාන. අද 2008 වෙන්නේ නැහැ. 2000 කරන්නේ නැහැ. එහෙම කරමු. හරිද? හරි. එහෙනම් අපි දැන් කතා කරගත්ත විදිහට මේ ප්ලේට් එකේ තියෙන ගාන අයින් කරලා අර ප්ලේට් එකේ ඉතුරු ගාන තියලා ඉවරලා අපි ආය චැලෙන්ජ් එක පටන් ගමු මේ දෙක කන්න දීලා. හරි ඉතින් අපි කතා කරගත්ත විදිහට ප්ලේට් එක අයින් කරා මෙයාගේ තිබ්බ ගානට මෙයාගෙත් අයින් කරා මෙයාගේ 3ක් ඉතුරු වෙලා තියෙනවා බිස්කට්. එතකොට මෙයාට යන්න පුළුවන් අනිත් ප්ලේට් එකට. මේ බිස්කට් ප්ලේට් එක අපි අයින් කරනවා. මේකත් අයින් කරගන්න බැරිද මේ තුන? ඔය තුනත් අයින් කරා ඔය හැකි 1500ක් අඩු කරනවා. හරි එහෙම ඕනේ නැහැ. හැමෙම වැඩේ කරේ යන්න. එහෙනම් වැඩේ පටන් ගමු අපි ආයෙත් චැලෙන්ජ් එක සෙනග. මං එන පටන් ගත්තා. හරි පටන් ගන්න. මේක ගෙදර අරන් යන්න මම ඉතුරු තුන. ගෙදර යන්න දෙන්නේ නැහැ. බබා දවල් මේ කන්න දුන්නා. කන්න දීලා සල්ලිත් දීලා යවන්න යන්නේ. මේක නම් කණ එක ඉසි. කන්නේ. දෙන්නත් එකක්. එපා. මේක කන්න. නෑ. ඔයා කන්න. ඔයා පොඩ්ඩක් හැදිලා වෙන්නකද? මම දෙන්නම් බිස්කට් දෙන්න හදනවද? ඔව්. කන්න. මෙයා මේ අපේ පහු වෙලාම ඉන්න තරම් කරුවා. එහෙනම් හරියලානේ. මං හිතුවේ දිනන්නේ තරම් කරුවා මං හිතුවේ මේ තරම් කරුවා දිනයි කියලා. මං පෞද්ගලිකව හිතුවේ නා. වැඩේ වැරදිලා තියෙන වෙනස් වෙලා තියෙන. දිනාගෙන යන්නේ තාම බිස්කට්. මේක නෙමෙයි මේ අයියා බඩ ලොකුයිනේ මෙයාගේ. නෑ බලමු තා කියන්න. අපේ කට්ටියට මොකක්ද කියන්න තියෙන්නේ? අපේ channel එක අනිවාර්යෙන් subscribe කරලා ඊළඟ වීඩියෝ එකට ඔව් like එකක් දාන්න. like එකක් දාලා මේ like එක නැත් ඕල් කරලා දාන්න. අපේ channel එක subscribe කරලා අලුත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න නම් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙන්න මේ වගේ. ඒක නම් වීඩියෝ ආතල් වීඩියෝ එක. අනිවාර්යෙන් මීට වැඩිය සුපිරි ආතල් වීඩියෝ එකක් දෙන්නේ. එච්චරයි. එච්චරයි. කන්න. ඔව්. හැබැයි බිස්කට් නම් දෙන්න එපා කියන්නේ. බිස්කට් දෙන්න නැහැ ඒකේ. ඔයා කියනනම් මම මේ කාර්ය වලකින් කරලා කන්න. ඒක වෙනම කතාවක්. දෙන්න මට තිර වෙලා වගේ චොකලට් බිස්කට් නෝ. එකක් දීලා.
වැට්ටා කොට දාගත්තා. හරි ඉතින් බොහොම අමාරුවෙන් පළවෙනි ප්ලේට් එක ඉවර කරලා ඉන්නේ අපේ දෙවෙනි තරංකරුවා. අරකෙත් කාලනේ දෙකෙන් පන්දුව. කන්න විදිහට ඉතින් තරංග ඉදිරියට ආසන්න වෙන්නේ. නෑ. අමන්න ඉතින් තමයි දෙන්න. තව ටිකයි. මට කන්න කාපන්කෝ. මට කන්න බෑ අය. මම ඇතිව කිව්වද? තරංකරුවා අඩාල කරා මම. තරංකරුවා අයින් වෙලා යන්නට සූදානම්. තව තියෙන්නේ කීයද 7යි තියෙන්නේ. 7යි ඉවර කරන්න. දාලා දාගන්නද? ඔයාට නම් දාගන්නේ නැද්ද මැරෙන ගතේ ලැක්ස් වෙන පොඩ්ඩක් පෙන්නුම් කරන්න. මාත් එහෙම දන්නා. ලයික් කරන්න එපා. සෝනියෝද? ඉතින් මරන්න කියලාද? නෑ මරුන්නේ. බිස්කට් එකක් දෙනවා. අනේ බාබා මේ දෙක කන්න කොහොමද? මොකද කියන්නේ තරංකරුවා අයින් වෙනවා නම් කියන්නේ නැහැ තරංකරුවා. කවුද අයින් බිස්කට් කාලා ඇතිනම් කියන්නේ. නෑ. බිස්කට් කාලා ඇතිනම් කියන්නේ නෑ තරංකරුවා නෑ 2000 වගේ ඉතරයි. අයින් වෙනවා නම් අපි 2000 තියාගෙන වලට යන්න දෙනවා. එයාට 2000 දෙන්න ඇච්චලා. මොකක්වත් දඬුවමක් නැද්ද? දඬුවමක් තියෙනවා. පරදින කෙනාට දඬුවමක් තියෙනවා. අපිට කියන්න බැරුණා ඒක. දෙන්නේ තනිකර ණය මිරිස් කරලා කන්න ඕනේ පරදින කෙනා. දිනන කෙනාට රුපියල් 2000. පරදින කෙනාට ණය මිරිස් කරලා. අවුලක් නැහැ. මේ සර්ණදී පහයි ලයින් කරගෙන සරණදී එක තමයි ලයින් කරන්නේ. ලයින් කරන් ඉන්නකො සරණදී මිරිස් කරලා. හරි ඉතින් කන්න. තව ඉක්මන් වුණොත් අනිවාර්යෙන් ගේමක් ගැහුවා ගෑ. රුපියල් 2000. තවත් කන්න දෙනවා ණය මිරිසු. ආයි බයි එකක්වත් උතුරු කරන්න බෑ. අන්න. රකෝ මගේ බල නගන්න නෑ කියලා. මේ 4 5 6 7 8 9 හතරම දියරෝ මල්ලි. ඔක හය. දෙකක් තුනක් දෙන්න. උපා මම ගානිය මේ ඔක්කොම එක කනවා ගන්නවා. ඈ යාළු පිටේ. උපා. මතොන් කැද්දද? උපා. මොනවාද දෙවතුන් නෑ වේදා. ටයිම්ස් කාලා කන්න පුළුවන් යාර. නැත්නම් මම කන්නේ වැඩ අමාරු හින්දා මම කන්න මේ. මේ මෙයාර නයිමිස් කන්න මෙයාර නයිමිස් කරලා කන්න අමාරු හින්දා මම කන්නද මම පරදිනවා හින්දා නෙමෙයි. නිකන් කන්නද? මෙයාර නයිමිස් කන්න බෑ එහෙම. මම පොඩි දවක්. මෙයාට ණය මිරිස් කන්න බැරි හින්දා ඔයා පරදින්නම් කියලාද ඔව් කියන්නේ? මම පරදින්නම්. එයාට කන්න බැරි කතාව. නැත්නම් බිස්කට් වැඩිකම නෙමෙයි ඈ. හරි. මේ බිස්කට් මට මොනවද ආයේ? එහා පැත්තේ. ණය මිරිස් කරලා අපි ඇවිල්ලා තියෙන්නේ පරදින කෙනාට. අවුලක් නැහැ මේක එච්චර සැරේ ගන්න නෙමෙයි. මීට වැඩි හොඳ එකක් තිබිලා නැහැ ඒකයි. මේක දෙන්නේ. ණය මිරිස් කරලා සහ මේ යට තියෙන එක මට. මේ කන්න එදා යට තියෙන එක මට. ඒක තීරණය වෙන්නේ බිස්කට් කාලා තියනවම තමයි. සටපට කාලා ගෑවොත් පාප. සුපිරිම ඔයාලට ඔෆර් එකක් දුන්නේ ඈ ක්‍රීම් කැකර් බිස්කට් දෙක අයින් කරලා. ඔබ එකක් තමයි මට නම් පේනවා දෙනවා. කැමැත්තෙන් අයින් වෙන්න පුළුවන් ඈ. ඔයාගේ තමයි තීරණය මොකද? නෑ මේ තව බිස්කට් වල හතරක් තියෙනවා. මම හතර කාලා මම යනවා ගෙදර 2000 තරක. නයිමිස් කාලා කාලා යන්න බෑද? ඔයා කන්න. ඕන්න ඔක තමයි ප්‍රශ්නේ. හොඳටම ප්‍රශ්නේ. ඔබ දැන් මට කලින් ඔබ දැන් මාව කන්න දාලා වගේ. ඕකේ. අංගම් කිව්ව මේ හදේ මේක කණේ දාගන්න මේ නැහැ. මන්නම් කියන්නේ මේ බිස්කට් පිඟානේ මොකක් හරි අවුලක් තමයි හුන්නනවද මන්දා මම මොකෝ ගන්න. මේ අසාධාරණයි හොඳටම අසාධාරණයි බිස්කට් පිඟානේ වැඩි වෙනවා බිස්කට් එන්න කිසිම සාධාරණයක් නැහැ අපි ඔක්කොම ගණන් කරලා බිස්කට් බෙදලා දෙන්නේ හරි ගානට දෙන්නට. අද අන්තිම දුර කොහොමද දාගන්න කියනවා. අන්තිම තුනද රුපියල් ඔබට පරදින්න බැයිද? මම කන්න පුළුවන්ද? හරි හරි මම ඔබට 1000ක් දෙන්න මේ බිස්කට් තුනක් ඔබ කාපන්. ඇත්ත මේ? එක්කෝපා. දෙන්නේ නැහැ ඉතින් කොහොමද? මම නෑ මේ බිස්කට් කීයද කන්න තියෙන ඒකත් කාලා ඉවර කරන්න. 1 2 3යි. ඔබ යටින් මිස් කරන්න එපා වුණා. 6යි. 9යි. 10යි 11යි තියෙන්නේ. ඕවා මොනවාද? අලං කර කර ඉන්න වෙලාවෙත් මෙයා බිස්කට් එකක් ඉවර කරනවා ඈ. Oh my god. මේ මැද තියෙන්නේ ඔය තුන ඒ කැලි ටික ටික අංක ගන්න බැරි ඔය තුනට 1500ක් අඩු කරමුද? ඈ? ඔව්.
කැමතිද? යකෝ මේ දින 1500 එහෙනම් කන්න නෙමෙයි. මට ගන්න දෙන්න හිතනවා. දන්නවා මගේ බෞද්ධයෙක් තිබ්බම මම බක්කා. හිර වෙන්නේ නැහැ දැන් බඩේ පුරලා තියෙන එකයි ඇත්තම කතාව. ඉතින් guys ඔය විදිහට තමයි අපේ තරගයේ අවසානට ඇවිල්ලා තියෙන්නේ දැන් අපි. දැනට දිනන්න ඉන්න කෙනා ළඟම මේ ඉන්න අපි පරාජිතයාට හිමි ත්‍යාගය කැමති එකක් තෝරගෙන මම යන්න. පුළුවන් එක. මම යන්න. මේ තියෙන තියම මේ තියෙන අපේ ජයග්‍රාහකයාට තියෙන ත්‍යාගය තව එකයි තියෙන්නේ ආනයකමාරයි. මින්ගා බිස්කට් දෙන්න මම දෙන්නම් ආ. මොකක්ද කියන්න තියෙන්නේ තරගය? මට දැන් හරියට අමාරුයි. ඇත්තම කිව්වොත් නයිමිදි සුට් කන්න වෙනවායි මදිවල කාලා තව කන්න දීලා තව බිස්කට් කන්න දීලා නයිමිදි සුට් දෙනවා. ඇයි එහෙම කරන්නේ මට එහෙම අපි අසාධාරණයක් වෙන්නේ නැති විදිහට ඔක්කොටම එහෙම තමයි තරගයේ ප්ලෑන් මේ කරලා. නයිමිදිස් කරලා ටිකක් මේ කියන්නේ වෙන මොකක් කරලා ලයින් එකක් ගහලා බැරි ලුණු එකේ ඔබලා දෙන්න දාලා දෙන්නද? ඈ මේ අතටි ගහලා දෙන්න අපි බෑ. එකයි ඒවට මොකද කියන්නේ? මෙයා හොර කරලා වෙන්න බෑ දිනුවේ. හොර කරලා කියන මට කියන්නේ. මම මැදිලා ඉස්කට් බෙදපු අපේ කණ්ඩායමේ මොකක් හරි එකතු වෙලා ගාව ප්ලෑන් එක. සම්පූර්ණයෙන් වැරදි මගේ කරනවා. මම ඒගොල්ලන්ට කොන්ත්‍රාත් දුන්නා. මම හෙට යනවා උදාලි ගිහින් දානවා. නෑ මේක වැරදි එහෙම. මේක තරගයේ ස්වභාවයට අනුව වැරදිනේ. දැන් වැඩ ඇති. නයිමිදිස් කරලා ආයිවා බොක්කම කාලින්න වණ කියපන්. තව එක කෑල්ලයි තියෙන්නේ අපේ ජයග්‍රාහකයාට. බෑ කොහොමද නයිමිදිස් කරලා දැම්ම මට දාගන්නකො. ඉඳපන් මම එක්කලා කන්න. මේ ආවි අමාරු නෑ ඕන්නම් මේ කමන්නේ ඔය මම පරාජය බාර ගන්න නෑ. බාර ගන්න නෑ. ඔයා කන්නකො. එහෙනම් ඔයාලට තව උත්සාහ කරන්න පුළුවන්. කෑල්ලයි තියෙන්නේ. ඔව් මං ඉමීට කන්න. මොකුත් නැද්ද කියන්නේ. මේව කන්න. අවුලක් නෑ. නැද්ද ඔයිල් ටිකක් එහෙම කාලා ගිරින්න බැරි. එකවර දාගන්නද? ඩීසල් හරියන්නේ නැද්ද? ඩීසල් ඔයිල් ගන්න. ඔයිල් ගන්න මේ ඔන්න ඔය ප්ලාස්ටික්. දැන් ඕවත් කනවද? තා බිස්කට් එකක් නෑ ඉතින් මම මෙච්චර බලන් ඉන්නේ උඹ ඔය ටික කරා මම කන්නේ නෑ මම කනවා නේද දැන් මේක. අනේ අනේ තරගය ඉවර කරමු අපි. තරගය ඉවර කරන්න පුළුවන් නේ. ඉවර කරන්න පුළුවන් නේ. එළ මොකේ මූණ දෙක දෙක ඉවර කරන්න නෑනේ. එහෙම කියන්නේ ප්ලාස්ටික් මේ හරිනේ. හරි හරි සෝරි සෝරි මොකක්ද දක්ුනේ. කන්න කන්න දෙන්න. කරන්න දෙයක් නෑ. කන්න දෙන්න. ඔව් කරන්න. මේ මම මේ යකෙක්කයි මේ හරි වීක් කරලා ගන්නන් ගන්න. හයි අපේ තරගයේ ජයග්‍රාහකයා මෙතන ඉන්නවා. මම යන්න මොකද අකිල මැක්ස්. මම යන්න මම දෙදා ගත්තා. එහෙනම් අපි ගමු. හරි guys ඉතින් ওই විදිහට තමයි අපේ අද බිස්කට් චැලෙන්ජ් එක අවසන් වුනේ. මං අසරණ වෙලා වගේ තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් අපේ channel එක subscribe කරලා තියාගන්න එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.